ආයිබෝවන් වණක්කම් අස්සලාමු අලයිකුම් කියන ගම යාළුවනේ උන අදත් මරක්කලයා YouTube channel එකට ඔයගලන් ඉතාලම ආදරෙන් ගෞරවයෙන් පිළිගන්නවා. ඉතින් යාළුවනේ පහුගිය වීඩියෝ වල අපි කතා කරා මේ කාන්තාවකට ඉස්ලාම් කාන්තාවකට මේ දරුවන් ලැබීමේදී ඇය සතු අයිතිය වාස්කම් මොනවද කියන එක. ඉතින් අපි ඒ පිළිබඳව තව ටිකක් කතා කරන්න ඕන කියලා හිතුවා යාළුවනේ මේ දරුවෙක් හම්බ වුණාට පස්සේ දරුවෙක් දැන් අපි කලින් වීඩියෝ එකේ කතා කරේ දරුවෙක් බිහි වෙන්නට කලින්. දැන් මෙතන දරුවෙක් බිහි වුණාට පස්සේ කාන්තාවට ඉස්ලාම් දහම දීලා තියෙන වරප්‍රසාද මොකද්ද? ඇයට දීලා තියෙන හිමිකම් මොනවද? මෙන්න මේක ගැන පොඩ්ඩක් කතා කරන්න ඕනේ කියලා හිතුණා. ඒකට යාළුවෝ විශේෂයෙන්ම කියන්නට ඕනේ දැන් කාන්තාවක් දරුවෙක් බිහි කරාට පස්සේ සාමාන්‍යයෙන් කාන්තාවක් දරුවෙක් බිහි කරාට පස්සේ ඒ දරුවට ඒ කාන්තාව විසින් කිරි ලබා දෙනවා. මව් කිරි ලබා දෙනවා. ඊට පස්සේ ටිකක් වැඩි හිටි වෙනකොට ළමයා පොඩ්ඩක් ලොකු වෙනකොට මොන කෑම කවනවා. එතකොට මේ ළමයාගේ පිරිසිදු කිරීම කටයුතු, නෑවීම කටයුතු, නිදි කරවන එක මේ හැම දෙයක්ම මේ කාන්තාව විසින් සිද්ධ කරනවා. කරලා මේ බිහි වුණ දවසේ ඉඳලා ඒ ළමයා යම්කිසි තත්වයට අරන් එනකම් ඒ අම්මා මේ සියලුම කටයුතු කරනවා. ඇඳුම් හොදලා දෙන එක, ඉස්කෝලේ යවන එක, කෑම උයලා දෙන එක මේ හැම දෙයක්ම මේ අම්මා විසින් කරනවා. දැන් සාමාන්‍ය ආසියාව වගේ රටවල් ගත්තාම මේක ආසියාව, අප්‍රිකාව වගේ රටවල් ගත්තාම බොහෝමයක් මම කිව්ව මේ දේ තමයි වෙන්නේ. නමුත් අරාබිකරයට ගියාම ඔයගලන්ට පේනවා ඇති අරාබිකරේ ගොඩක් මේ ගෘහ සේවිකාවන් ඉන්නේ. එතකොට මේ අපි කියන්නේ අම්මට කියන මමාලා කියලා කියන මමා. එතකොට මමා යනවා මේ මමා ලස්සනට මමාට බබාලා ඉන්නවා 3-4 දෙනෙක්. හැබැයි මේ මමා මොකද කරන්නේ? හොඳට ලිප්ස්ටික් කියුටෙක්ස් එහෙම ගහගෙන හොඳට ක්‍රීම් පවුඩර් ගහගෙන ලස්සනට ඇඳුම් ඇඳගෙන ගමන් බිමන් යනවා විනෝද වෙනවා මේ වගේ ගොඩක් දේවල් කරනවා. හැබැයි ගෙදර ළමයා බලා ගන්න එකේ ඉඳලා උහින පියන වැඩ දක්වා, ගෙවල් අස්පස් කරන වැඩ දක්වා මේ මෙහෙකාරියෝ ඉන්නවා. දැන් ලංකාවෙන් පාවා මේ ගෘහ සේවිකාවන් කියලා කාන්තාවන් වැඩිපුරම යන්නේ මේ අරාබිකරයට. ඔක්කොම යවන්නේ අරාබිකර. යන්නේ මොකද? සමහර කට්ටිය යනවා බබාලා බලා ගන්න. සමහර කට්ටිය යනවා උයන්න. සමහර කට්ටිය යනවා රෙදි හොදන්න. සමහර කට්ටිය යනවා වතු පිටි සුද්ධ කරන්න. මෙන්න මේ වගේ එක කාණ්ඩ වලට මේ කාන්තාවන් ගන්නවා. ඒතර ඇයි මේ අරාබිකරේන කාන්තාවන් තමන් වදපු දරුවා තමන්ගේ කුස තුල මාස 10ක් තියාගෙන වදපු ඒ ආදරණීය දරුවව බලා ගන්න නැති අය. සමහර මව්වරින කිරි දෙන්නෙත් නැහැ. කිරි දෙන්නෙත් නැහැ. සමහර අම්මලෙන කිරි ටික දෝලා ෆ්‍රිජ් එකේ තියලා එයා නිදහසේ යාගේ කටයුතු කරනවා. ඉතින් මේ නැණීට තමයි තියෙන්නේ මේ කිරි ටික අරගෙන ඒක අවශ්‍ය විදිහට සකස් කරලා මේ දරුවට බෝතලෙට දාලා පොවන්න තියෙන්නේ. ඒතර මොකද්ද මේ වෙන අපරාධය? මෙන්න මේක ගැන පොඩ්ඩක් බලන්න. මොකද ලංකාවේ දරුවන්ට සලකන විදිහ සහ මේ අරාබිකරේ මේ ළමයිට සලකන විදිහ අතර ලොකු වෙනසක් තියෙනවා. මේක මේ විදේශ රටවලට ගිහිල්ලා ගෘහ සේවයේ යෙදিলা ඉන්න මේ අපේ කාන්තාව හොඳටම දන්නවා මේ කතාව. ඉතින් මොකද්ද මේ ඉස්ලාම් ධර්මයේ මේ කියන කතාව මොකද්ද? මේකෙදී යාළුවනේ මේ ඇත්ත කතාව මේකයි. ඉස්ලාම් ධර්ම මෙතනදිත් කාන්තාවකගේ පැත්ත තමයි වැඩිපුර අරන් තියෙන්නේ. කාන්තාවගේ පැත්ත, කාන්තාවකගේ නිදහස තමයි මේ අගය කරලා කතා කරලා තියෙන්නේ. ඒ කොහොමද? ඒක තමයි යාළුවනේ දැන් කාන්තාවක් දරුවෙක් වැදුවට පස්සේ නැත්නම් දරුවෙක් බිහි කරාට පස්සේ ඇයට පුළුවන් තමන්ගේ සැමියාට කියන්න මේක ඉස්ලාම් ධර්මයේ අවසර දීලා තියෙනවා. ඒ කාන්තාවට පුළුවන් සැමියාට කියන්න මම මේ ඔබේ දරුවා මේ ඔයාගේ දරුවා මේ දරුවාට මං කිරි දුන්නොත් මගේ ශරීරයේ තියෙන හැඩය, මගේ ශරීරයේ තියෙන ලස්සන, මගේ ශරීරයේ තියෙන පෙනුම වෙනස් වෙන්න පුළුවන්. ඒක නිසා මට මේ දරුවාට කිරි දෙන්න බෑ කියලා ඇයට ප්‍රතික්ෂේප කිරීමේ අයිතිය තියෙනවා. මොකද දරුවෙක් හදන්න සැමියා සහ බිරිඳ එකතු වුණාට කිරි දෙන්න සැමියාගේ කිසිම දායකත්වයක් ලැබෙන්නේ නැහැ. මොකද ඇය කිරි දෙන්නේ ඇගේ ශරීරයේ තියෙන ලේ ටික කිරි කරලා දෙන්නේ. ඇගේ ශරීරයේ තියෙන පෝෂක කොටස් මේ දරුවට කිරි විදියට දෙන්නේ. එතකොට මේක සම්පූර්ණ 100%ක්ම කරන්නේ ඒ කාන්තාව විසින්. පිරිමියා විසින් කරන එකම දේ අර ආහාර ද්‍රව්‍ය ඒ කැම බීම දෙන එක විතරයි. ඒ කාන්තාවට. හැබැයි ඇය තමයි මේ දරුවට කිරි දීමේ කටයුතු කරන්නේ. එතකොට ඇය ප්‍රතික්ෂේප කරොත් මට මේ දරුවට මේ කිරි දෙන්න බෑ. දුන්නොත් මගේ ශරීරය මෙන්න මේ වගේ වෙනවා. ඒක නිසා මම කිරි දෙන්න බෑ කියලා ප්‍රතික්ෂේප කරොත් ඒ අයිතිය ඒ කාන්තාවට තියෙනවා. එතනදී සැමියාටවත් වෙන කාටවත් බෑ මේ ඔයා වදපු ළමයා, මේ ඔයා බිහි කරපු ළමයා, මේ ළමයාට ඔයා කිරි දෙන්න ඕනේ. උඹ මේ මෙහෙම කිරි දෙන්න බෑ නම් උඹ මොන අම්මා කෙනෙක්ද? මේ සාමාන්‍ය අපි අහන දෙයක් නේ. උඹට උඹ වදපු ළමයාට කිරි දෙන්න බෑ නම් උඹ මොන අම්මා කෙනෙක්ද? අපි සාමාන්‍ය ඕන කෙනෙක් පාවිච්චි කරන වචන. නමුත් මෙතනදී ඇය එහෙම කියනවා නම් ඇයට ඒ සඳහා අයිතියක් තියෙනවා. පිරිමියාට බෑ ඇයට බල කරලා මේ ඔයා වදපු දරුවා, ඔයා බිහි කරපු දරුවා මේකට අනිවාර්යෙන් ඔයා කිරි දෙන්න ඕනේ කියලා බල කරන්න අයිතියක් ඉස්ලාම් දහම කිසිම විටක පිරිමියාට ලබලා දීලා නැහැ.
එතනදී කරන්නට ඕනේ ඇය කිරි දීම ප්‍රතික්ෂේප කරනවා නම් එයාත් එක්ක සාකච්ඡා කරලා මේ ප්‍රශ්නේ විසඳ ගන්නට පුළුවන්. එහෙම ඇය බෑ කියනවා නම් පිරිමියාගේ වගකීම ඒ වෙනුවෙන් ඒ දරුවාට කිරි දෙන්නට වෙනත් ක්‍රියාමාර්ගයක් සකස් කරන එක. දැන් ඉස්සර නම් අරාබිකරයේ රටවල් වල හිටියත් මේ කුලියට කිරි දෙන අම්මලා. ඉතින් මේ අම්මලා පිට ළමයට කිරි දෙනවා. එතකොට තමන්ගේ ළමයට කිරි ඕනේ නම් අපිට පුළුවන් ගිහලා ඒ අම්මා ළඟට මේ බබාව අරන් ගිහලා ඒ බබාවට කිරි ටික දීලා අරන් එන්න. එහෙම නැත්නම් ඒ අම්මා අපේ ගෙදරට ඇවිල්ලා ඒ නියමිත වෙලාවට ඇවිල්ලා ඒ දරුවට කිරි දීලා යනවා. ඒ අම්මට ඒ දවස් ගානේ හරි මාස ගානේ හරි ඒකට යම්කිසි මුදලක් අපි ගෙවන්නට ඕනේ. මෙන්න මේ වගේ මව්වරු ඒ කාලේ අරාබිකරේ හිටියා. දැන් නම් ගොඩක් මේ අඩුයි. නමුත් හිටියා. එතකොට තමන්ගේ බිරිඳ දරුවට කිරි දීම ප්‍රතික්ෂේප කරනවා නම් පියා විසින් අනිවාර්යෙන් වෙනත් මවක් මාර්ගයෙන් හරි වෙනත් මොනයම් හෝ ක්‍රියාමාර්ගයකින් මේ දරුවට කිරි ලබා දිය යුතුයි. මේක පිරිමියාගේ වගකීම. මොකද කසාදයක් බඳින්නේ පිරිමියාගේ අවශ්‍යතාවයට. එතකොට පිරිමියා කාන්තාවට දොස් කියන්නට බෑ. අනිවාර්යෙන් මේ දේ කරන්නට ඕනේ. එතකොට අනිවාර්යෙන් ඉස්ලාම් දහම කියනවා හැම ළමයෙකුටම ඉපදුණුදා ඉඳලා අවුරුදු 2.5ක් අනිවාර්යෙන් මව් කිරි ලබා දිය යුතුයි කියන එක දැඩිව කියනවා. එතකොට මෙතනදී ලොකු ගැටලුවකට මුහුණ දෙනවා මේ කාන්තාව කිරි දෙන්න බෑ කිව්වොත් මොකද කරන්නේ? කරන්න දෙයක් නැහැ. ඉස්ලාම් දහම අනුව ඉස්ලාමී නීතිය අනුව පියාට සිද්ධ වෙනවා මොනවා හරි විකල්ප මාර්ගයක් අනිවාර්යෙන් මේකට යොදවන්න. ඒ වගේ තමයි ළමයා දැන් බිරිඳ කියන ළමයාව නිදි කරවන්න බෑ මට නිදා ගන්න ඕනේ ළමයාගේ මේ මල පහකුණු පිරිසිදු කරන්නට බෑ මේ වගේ දෙයක් කියනවා නම් අපි අනිවාර්යයෙන් මෙතනට මෙහෙකාර සේවයක් යොදවන්නට ඕනේ. මේ ළමයාව බලා ගන්න මෙහෙකාරියක් යෙදවීම අනිවාර්යෙන් කරන්නට ඕනේ. හැබැයි මෙහෙකාරියටත් નિયમિત වෙලාවට මොකද එයාත් කාන්තාවක්නේ. මෙතෙන්දි කතා කරන්නේ කාන්තා නිදහස ගැනනේ. එතකොට ඒ කාන්තාවටත් නියම ආකාරයෙන් නියම වැටුපක් ඇයට ශරීරන වැටුපක් අනිවාර්යෙන් ගෙවිය යුතුයි. ඒක નિયમિત වෙලාවට අනිවාර්යෙන් ගෙවන්නට ඕනේ. ඉතින් මේ ප්‍රශ්නේ මෙහෙම යද්දි ඊට පස්සේ දරුවා ටිකක් ලොකු වෙනවා. ලොකු වෙනකොට ළමයාට කවන්න ඕනේ. කෑම උයන්න ඕනේ ළමයිට කවන්න ඕනේ. එතකොට මේ කැතකුණු සුද්ධ කරන මේ කාන්තාව නැත්නම් ළමයාව පිරිසිදු කරන කාන්තාවට මේ දෙකම කරන්නට බෑ. මේ වැඩේ කරන්නත් ඕනේ උයන්නත් ඕනේ. එහෙම බෑ. එතකොට මොකද කරන්නේ? මෙයාට අනිවාර්යෙන් සිද්ධ වෙනවා තවත් මෙහෙකාරයක් ගන්න. මොකද මෙයා මේ වැඩේ කරනකොට උයන වැඩේ කරන්න වෙන කෙනෙක් ඕනේ. දැන් මේ ළමයා තවත් ටිකක් ලොකු වෙනවා. එතකොට මේ ළමයා පිරිසිදු කරන්නත් ඕනේ, උයන්නටත් ඕනේ, ළමයා එළිය සෙල්ලම් කරනකොට ඒක බලා ගන්නත් ඕනේ, ළමයා ඉස්කෝලේ යනකොට ඒ ළමයාත් එක්ක යන්නටත් ඕනේ. මේ ඔක්කොම කාර්යයන් එකම කාන්තාවකට කරන්නට බැරි නම් මේ මෙහෙකාරියට කරන්නට බැරි නම් බිරිඳ මේ ඔක්කොම දේවල් ප්‍රතික්ෂේප කරනවා. මට ළමයාව මේ කිරි දෙන්න බෑ, මට ළමයා මේ සුද්ධ කරන්න බෑ, මට ළමයාව නිදි කරන්නට බෑ. මෙන්න මේ වගේ දේවල් කොන්දේසි දානවනම් සැමියා විසින් බිරිඳට පහර දෙන්නවත් බිරිඳව දික්කසාද කරන්නවත් බිරිඳත් එක්ක ආරවුල් ඇති කරගන්නවත් කිසිම අවසරයක් ඉස්ලාම් දහම ලැබලා දීලා නැහැ. ඔහු අනිවාර්යෙන් ඇගේ කීමට අවනත වෙලා අනිවාර්යෙන් මෙහෙකාරියන් යෙදවිය යුතුයි. එතකොට එක මෙහෙකාරියක් යෙදුවට පස්සේ ඇය කියනවා මට තනියම මේ ඔක්කොම කරන්නට බෑ. මට අමාරුයි කියලා. අනිවාර්යෙන් ඒ වෙනුවෙන් අමතරව මෙහෙකාරියන් යෙදවීම අනිවාර්යෙන් කළ යුතුයි. ඒක අනිවාර්යයි. හැබැයි මෙහෙකාරියෝ එක්කෙනෙක් නෙවෙයි 100ක් ගත්තත් ඒ කාන්තාවන්ට නිසි පරිදි ආහාර ලබා දෙන එක, අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් ලබා දෙන එක, ඒගොල්ලන්ට විවේකය ලබා දෙන එක, ඒගොල්ලන්ට මේ වැටුප් ලබා දෙන එක, නිවාඩු ලබා දෙන එක මේවා ක්‍රමානුකූලව හරි විදියට අනිවාර්යෙන් අනුගමනය කළ යුතුයි. අපි ගොඩක් අරාබිකරේ දකිනවා කාන්තාවක් ගිය ගමන් පැය 24යි තියෙන්නේ ඔරලෝසුවේ. ඒ උනට පැය 35ක් විතර වැඩ දවසට. දවසටම තියෙන්නේ පැය 24යි. හැබැයි කාන්තාව වැඩ කරනවා පැය 35ක් විතර. මේක ඉස්ලාම් දහම අනුමත කරලා නැහැ. මොකද බිරිඳට වරප්‍රසාද දෙන ගමන් අර වැඩ කරන කාන්තාවටත් අවශ්‍ය වරප්‍රසාද ලබා දිය යුතුයි. ඇය බලාගන්නේ තමන්ගේ දරුවව. ඒක නිසා ඒ වරප්‍රසාද අනිවාර්යයෙන් ඒ කාන්තාවට ලබා දෙන්න ඕනේ. ඒ තමන්ගේ බිරිඳ මේ දේ ප්‍රතික්ෂේප කරන නිසා තමයි අර කාන්තාවන් ඇවිල්ලා අර වැඩ ටික කරන්නේ. එතකොට බිරිඳට දෙන ඒ ගෞරවය ඒ මෙහෙකාර කාන්තාවටත් ලබා දිය යුතුයි කියන එක මුහම්මද් නබිතුමා ඇතුළු මේ අල් කුර්ආනයේ පැහැදිලිව සඳහන් කරනවා. ඒකට වැටුප් ලබා දීම ප්‍රතික්ෂේප කරන එක නැත්නම් ඇඟට උණු වතුර වක් කරන එක නැත්නම් මේ අතපය කඩලා දාන එක නැත්නම් මේ කණ්ඩ බොණ්ඩ නොදී මේ කාමරවල දාලා වහන එක මේවා ඉස්ලාම් දහම කොහෙත්ම මේ අනුමත කරලා නැහැ. හැබැයි මේක අරාබි රටවල වෙන එක අපි කවුරුත් දන්නවා. ගොඩක් කට්ටිය දන්නවා. නමුත් මේ හැමතැනම මේක වෙන්නේ නැහැ. සමහර තැන්වල තමයි මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ. සමහර තැන්වල ඉන්නවා ඊටාම ගුණගරුක සමහර කට්ටිය අපිට කියනවා මේ විදේශ රටවලට ගිහලා ආපු කට්ටිය සමහර කට්ටිය අවුරුදු 2කට යන්නේ අවුරුදු 5ක් 6ක් ඉඳලා එනවා. ඇයි කියලා මගේ මම
මගේ බාබා හරිම හොඳයි. අපිට හොඳට සලකනවා වෙලාවට පඩි දෙනවා අපි අපේ ඒගොල්ලන් දරුවෝ වගේ බලා ගන්නවා. මෙන්න මේ වගේ අති බහුතරයක් අරාබි මිනිස්සු ඉන්න හොඳ කට්ටිය. නමුත් මේක ඉතින් සුළුතරයක් ඉන්නවා මෙන්න මේ වගේ අවජාතක වැඩ කරන සුළු පිරිසක් ඉන්නව නැතුව නෙවෙයි ඒගොල්ලෝ අරාබි කරේ විතරක් නෙවෙයි ආසියා කරේ රටවල් වලත් මේ කට්ටිය ඉන්නවා. මොකද අපි දකිනවා දැන් කොළඹ පැත්තේ හාමුලා ගෙවල් පැත්තට යනවා අර වතු කරේ ඉන්න දෙමළ ජනතාව. ගියාට පස්සේ ඒගොල්ලන් වෙලාවට කණ්ඩ නැතුව ගුටි කාලා මෙන්න මේ වගේ අත්දැකීම්වලට ලංකාව තුලත් මුහුණ දෙනවා. ඉන්දියාවෙත් එහෙමයි. ඉන්දියාවෙත් මේ උසස් පැලැන්ති වලට යන අර දුප්පත් පවුල් වල ළමයි මේ වගේ ප්‍රශ්න වලට මුහුණ දෙනවා. එතකොට මේක අරාබි කරේ විතරක් නෙවෙයි මුළු ලෝකේ පුරාම මේ තියෙන ප්‍රශ්නයක් මේ අර මෙහෙකාරියන්ට සලකන විදිහ. මේක හැමෝම නෙවෙයි ඉතා සුළුතරයක් තමයි මේ වැඩේ කරන්නේ. ඒක නිසා මෙතනදී අර දරුවා හැදීමේ කාර්යයේදී මව අන්තිමට දැන් මෙහෙකාරියක් යොදවලා දරුවා හැදුවට පස්සේ දරුවා ලොකු වෙලා බන්දලා දෙන විවාහ කරලා දෙන දවසට සැමියාට බෑ උඹ මේ මගේ දරුවා බලාගත්තේ නෑනේ මම මෙහෙකාරිය යොදන්නේ මං දරුවා බලාගත්තේ. එතකොට මේ දරුවගේ සම්පූර්ණ අයිතිය දෙන්නේ මට. එහෙම කියලා එයාට තාඩන පීඩන කරන්න නැත්නම් ඈත් එක්ක ගැටුම් ඇති කරගන්න මේ කිසි දෙයකට ඉස්ලාම් දහම අවසර දීලා නැහැ. ඒකත් අපි පැහැදිලිව කියන්නට ඕනේ. මෙතනදී කාන්තාව ඉස්ලාම් දහම තුල කාන්තාව කොච්චර වැදගත් චරිතයක්ද? කාන්තාවකගේ තියෙන වැදගත්කම. මේක තමයි මෙතනදී පෙන්වලා දෙන්න උත්සාහ කරලා තියෙන්නේ. මෙතනදී දැන් ලංකාව වගේ රටවල් ගත්තම ගොඩක්ම ඒ ගෘහණිය විසින් ඒ දරුවව පෝෂණය කරලා අම්මා විසින් දරුවව පෝෂණය කරලා සැමියාත් එක්ක එකතු වෙලා කොහොම හරි මේ පවුල නඩත්තු කරගෙන ඉස්සරහට ඇදගෙන යනවා. ඒක ආසියානු රටවල් හැම එකම වගේ ওই දේ වෙනවා. නමුත් දහමට අනුව නම් හැබැයි මේ දහමට අනුව ගොඩක් දැන් ලංකාව වගේ රටක දැන් මෙහෙකාරියෝ 10ක් දාගෙන එහෙම කරන්න පුළුවන් ආර්ථික ශක්තියක් තියෙන පිරිස හුඟක් අඩුයි. ඒක සුළු පිරිසක් ඉන්නේ. ලංකාව වගේ රටක අති බහුතරයක් ඉන්නේ දුප්පත් සහ මධ්‍යම ප්‍රාන්තිකයන්. අර කෝටිපතියන්ගේ ප්‍රමාණය අඩුයි. ඉතින් ඒ වගේ තැනකදී මේ වගේ ටිකක් කරන්නට අමාරුයි. ඒ වගේ වෙලාවෙදී දෙන්න සාකච්ඡා කරලා මේක කොහොම හරි මේක විසඳගෙන යනවා. නමුත් මම අර අරාබි කරේ highlight කරේ අරාබි කරේ කියන රට පැහැදිලිව ඔයගොල්ලෝ මේ කිව්ව හේතුව තමයි ඒ වගේ රටවල් කියන්නේ හුඟක් පොහොසත් රටවල්. හුඟක් සල්ලි තියෙන තෙල් නිදි තියෙන රටවල් ගොඩක් පොහොසත් රටවල් ඒගොල්ලන් ගාව ගොඩක් සල්ලි තියෙන. ඉතින් ඒගොල්ලන්ට මේ දේ හරියට කරගන්න පුළුවන්. අනිත් රටවල් වල කරන්න බැරි වුණාට. ඒක නිසා තමයි මේ අරාබි කරේ මම උදාහරණයක් ගත්තේ. මිසක් මේ අරාබි කරේ කියන්නේ මේ දෝෂාරෝපණය කරන්නවත් මේ ආසියාව ගැන දෝෂාරෝපණය කරන්නවත් ලංකාවට මඩ ගහන්නවත් නෙවෙයි. අතන පොහොසත් අපි දුප්පත්. ඒක නිසා තමයි එතන ඒ විදිහට වෙන්නේ මෙතන මේ විදිහට වෙන්නේ. නමුත් ඉස්ලාම් දහම කියපු දේ ලංකාවේ අපිට කරන්නට අමාරුයි. මොකද ආර්ථික තත්ත්වය අනුව. නමුත් අරාබි කරන්නේ කනට කරන්න පුළුවන් එතන තියෙන ආර්ථික තත්ත්වය අනුව. ඒක නිසා තමයි එතනදී මෙහෙකාරයන් වැඩි පිරිසක් යොදවලා ඒ කටයුත්ත කරන්නේ. නමුත් ඉස්ලාම් දහම පොදුවේ කියන දෙයක් තමයි කාන්තාව තමන්ගේ දරුවාට කිරිදීමේ ප්‍රතික්ෂේප කරනවා නම් පියා විසින් මේකට විකල්පයක් සකසාගත යුතුයි. දරුවව හදන්න බෑ, කණ්ඩ බොන්න දෙන්න බෑ. මෙන්න මේ වගේ දේවල් කියනවා නම් අනිවාර්යෙන් එතනදී මෙහෙකාරයන්ගේ සේවය යොදවලා ඒ අවශ්‍ය කටයුතු සිදු කරන්නට ඕනේ. හැබැයි එතනදී මේ මෙහෙකාරිය ටික එකතු වෙලා මේ දරුවා බලා ගන්නවා කියලා මේ අම්මව නොසලකා හරින්නට බෑ. තමන්ගේ බිරිඳව නොසලකා හරින්නට බෑ. ඇයට අවශ්‍ය සියලුම දේවල් ඖෂධ බෙහෙත් ඒ මිල මුදල් ඒ අවශ්‍ය සියලුම කටයුතු එතෙන්දී කිසිම අඩුවක් නැතුව තමන්ගේ දරුවා බලාගත්තේ නෑ නේද කියලා කොන් කරන්නේ නැතුව ඒ මවට නැත්නම් ඒ තමන්ගේ බිරිඳට අවශ්‍ය සියලුම කටයුතු සිද්ධ කරලා දීම අනිවාර්ය පිරිමියා විසින් සිද්ධ කළ යුතුයි. මේක අනිවාර්ය අංගයක්, අනිවාර්ය කරුණක් කියලා අල් කුර්ආනයේ ඒ වගේ මුහම්මද් නබිතුමන් දැඩිව ප්‍රකාශ කරලා සිටිනවා. මෙන්න මේක තමයි යාළුවනේ මේ දරුවන් හැදීමේදී කාන්තාවට වෙන වගේ නිදහසක්ද තියෙන්නේ කියන එක ඉස්ලාම් ධර්මය පැහැදිලි කරන්නේ. ඉතින් යාළුවනේ අපේ channel එක හොඳයි නම් අපිව subscribe කරන්න, වීඩියෝ කරන්න, like කරන්න, ඒ වගේ comment එකක් දාගෙන යන්න. ඒක අපිට ගොඩක් වටිනවා අපේ channel එක ඉස්සරහට අරන් යන්න. ඉතින් කොහොම හරි යාළුවනේ තවත් වීඩියෝ එකකින් හමු වෙමේ බලාපොරොත්තු ඇතුව අදට සමුගෙන යනවා එහෙනම්. ඔබට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරමි.